අපිට ඒකයි අපේ කන්න මෙපදිච්ච දෙන්නේ. අපි ආවා යවකතාලට. Hi guys, welcome back my YouTube channel. Netmin Navodaya. අපි අද දවස් දෙකක ට්‍රිප් එකක් යන්න යන්නේ. ඉතින් මම ඒක බ්ලොග් එක තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔක්කොම බෑග් එහෙම හදලා ඉවරයි දැන්. ඉතින් අපි ඉක්මනටම කාලා ඉක්මනටම ලෑස්ති වෙමු. ලෑස්තිලා ට්‍රිප් එක යන විදිහ බලමු. Hi guys, ඉතින් ගොඩ දවසකින් තමා මම මේ බ්ලොග් එක අරන් ඉන්නේ. ඉතින් මේ බ්ලොග් එක ඉක්මනටම මට දාන්න කියලා හිතුණා. මොකද කියනවනම් හරිම ලස්සන බ්ලොග් එකක් මේක. ඔයාලා අනිවාර්යයෙන්ම මේක ආසාවෙන් බලයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තාම මාව subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම vlog එක බලන අතරතුර ඔයාලට කැමති කමෙන්ට් එකක් පහලින් දාන්න පුළුවන්. ඉතින් මම හැම කමෙන්ට් එකක්ම බලනවා. ඒ නිසා හරිම ආසාවෙන් ඔයාලා කමෙන්ට් කියවනවා, ඒවට රිප්ලයි කරනවා. ඉතින් මේ vlog එකේ මොකද වෙන්නේ කියලා බලන්න vlog එක ඉවර වෙනකන් ඔයා බලන්නම ඕන. අපි යන්නේ ගොඩාක් දුර ගමනක්. 7ක 8ක විතර ගමනක් තමයි අපි මේ යන්නේ. ඉතින් බලමු අපි මේ ගමනේ යන්නේ කොහොමද, යන්නේ කවුද, ඒ දේවල් බලන්න දිගටම vlog එක බලන්න. ඉතින් මම මේ පුංචිවට ඉක්මනට මේකප් එකක් දාගන්න යන්නේ. ඉක්මනටම අපි ගෙදරින් යන්න ඕන නිසා. ඉතින් මගේ මේ පුංචි මේකප් එක දාගත්තට පස්සේ ඔයාලා කියන්න බලන්න ලස්සනද මොනවාද අඩුපාඩු තියෙන්නේ, ඒ දේවල් කමෙන්ට් එකක් දාන්න. දැන් තමයි මට නීට් එකට මොනේ ගන්න යන්නේ. මට එහෙම ළමයි මේකප් එකක් දාන්න ඕන පිළිවෙල මේකයි එහෙම කියලා මම දන්නේ නැහැ ඇත්තටම. මේකප් දාන කෙනෙක් මම. ඒ වුණාට මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ. මට මං කැමති විදිහට මට සෙට් වෙන විදිහට මම මේකප් එක නෝමලි දාගන්නවා. ඒ විදිහට තමයි ඉතින් අදත් මේකප් එක දැම්මේ. ඔයාලා ඉතින් මේකප් එක දාලා වුණාට පස්සේ කියන්නකෝ බලන්න හොඳද නරකද කියලා. good morning කියලා නිකම්වත් මෙන්න දාලා තිබ්බේ නෑ. දෙකයි ගන්න පාන්දර. අතම මට මගේ හිතේ හැටියට මේකප් එකක් දාන්න පුළුවන්නේ. බලමු දාන්න. ලස්සනයි කියන්නේ. කොණ්ඩේ වැටේ හැට කළු පාට ගෑවේ. කරන්න කොම් වැඩන්නේ කර. ඔන්න ඉතින් දැන් මම්මගේ මේකප් එක දාලා ඉවරයි. ඔයාලා කියන්න බලන්න ලස්සනද කියලා. Thank you. ඔන්න ඉතින් දැන් ලෑස්ති වෙලා ඔක්කොම කරලා ඉවරයි. අපි දැන් අපේ බඩු ටික පහලට අරන් යන්න තමයි යන්නේ. අපි දැන් මේ මත්සුදෝ වලට යන්න තමයි යන්නේ. මොකද අපිත් එක්ක තව 3 දෙනෙක් යනවා. කපල් එකකුයි අපේ යාළුවෙකුයි. ඉතින් අපි ටික තමයි මේ ට්‍රිප් එක යන්නේ. මං කලින් කිව්වද නැද්ද කියලා මට මතක නැහැ. ඉතින් අපි
දැන් මත්සුදෝ වලට යමු. ඔයාලට පේනවද යන පාර හරිම ලස්සනයි ළමයි. දැන් අර ඕටම් එකත් ඉවර වෙලා වින්ටර් එක ඇවිල්ලා තියෙන නිසා ගස්වල කොළ නැහැ. ඉතින් අමුතුම වයිබ් එකක් තියෙනවා යන පාරවල. ඉතින් මම ගොඩක් වීඩියෝස් නම් අරන් නැතුන් ඇති. හැබැයි අපි අනිත් වාහනයට මාරු වුණාට පස්සේ නම් මම ගොඩාක් වීඩියෝස් අරන් තියෙනවා යන අතරමඟ. ඔන්න ඉතින් අපි දැන් මත්සුදෝ වලට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි ට්‍රිප් එක යන්නේ අපි ඔක්කොම එකතු වෙලා මෙහෙට තමයි. ඉතින් මම කලිනුත් කිව්වනේ අපේ අයියා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා අයියාගේ යාළුවාගේ. ඉතින් එයාට බර්ත්ඩේ කේක් එකක් ගන්න තමයි අපි මෙන්න මේ කඩේට ආවේ. ඒ යන අතරමඟ තමයි මෙතන නතර කරලා කේක් එක ගන්න ආවේ. මොකද එයාට නොකිය තමයි අපි මේ කේක් එක යමගතා වලට අරන් ගිහිල්ලා රෑ තමයි කේක් එක කපන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු අපේ කේක් එක කපටවද යාට අහු වෙනවද කලින් කොහොමද කියලා. ගත්තද? අනේ thank you. ඒ මොකද්ද? මටත් කේක් එකක් කරන්න අමායි. thank you මා. අනේ මම හරිම ආසයි චොක්ලට් කේක් කන්න. ඒ නිසා අපේ අය මට චොක්ලට් කේක් කෑල්ලකුත් අරන් ඇවිත් තිබුණා. ඉතින් එයා අනේ ෂෝක් අනේ මං හරි ආදරේ යාට. මොකද බක් කැමති හැමදේම එයා මට ගෙනත් දෙනවා. ඒ නිසා ඉතින් චොක්ලට් කේක් කෑල්ලත් කෑවා. ඉතින් අපි දැන් තවත් ඉතින් පොඩි වෙලා තියෙනවා යන්නේ. ඒක කියනවා අපි අනිත් කපල් එක කෝල් එකක් ගත්තා. අපි ආවා මේ. මේ බඩු. මේ තියෙන්නේ නම් අපි යන වාහනේ. මේ කාමඩි බා. හරි. Happy birthday to you. රහයිද? හරි. ඔන්න අපි වාහනේට ආවා. දැන් අනිත් කපල් එකත් එනකන් ඉන්න ඕන. ඊට පස්සේ යලත් ආවට පස්සේ අපි ගමන පටන් ගන්නවා යන්න. මෙහි මාර දුරයි. දැන් අපි සයිතමවලේ දම් මෙහෙට එන්නත් පැය එකමාරක් දෙකක් කිට්ටු වෙන්න වගේ ගියා. ඊට පස්සේ දැන් අර අයියා යක්කා එනකන් ඉන්න ඕන. ඊට පස්සේ එයාලා ආපුවාම යන්න තමයි තියන්නේ. ආපෝ එත්තේ ඒ වෙලාවට ගිහිල්ලා මොනවද කරන්නද? ඉතින් දැන් උඹලා කිව්වනේ මෙහෙම සිද්ධියක් බං. පව් ඉතින් මේ සජිත් අය නිදා ගන්නත් තිබ්බ ටිකක් තව. අඩු මෙතන අද ගිහිල්ලා මොකුත් කරන්නේ නැහැ. අද ගිහලා හොටෙල් එකට ඒතරත් කෙමිකල් කම් පොඩි වෙස්. දාපන් වමට වාහන ඉස්සරහින්. පාකින් එක. මේකද? අම්මන දෙවියන් ලෝකේ කතා. චාරක මොසා. හායි. ආයි. හරිනේ? අයියා මලෝ. උඹලා මේ බෑග් එක හරහට දාන්න. කොහමද දාන්න? නෑ මේ මොකද ඒතොර මේ සීට උන්න බලන්න. අනේ හානේ. කල වැද්දෙක් වගේ. හරි අපි දැන් ඔක්කොමලා ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ යන්න අපිට. එහෙනම් අපි දෙන්නෝ නේද? වගේ අනිත් අක්කත් එක්ක ඇදගෙන දුවගෙන ආව මේ මිනිස්සු ඇවිල්ලා නිසා ඊට පස්සේ තව ලංකාවේ කොල්ලෙක් හිටියා ඒ කොල්ලා ඉන්න ටිකක් පරක් වුණා. අපේ අයියත් ඇහුවා මේ අර තෑගි හම්බලා තියෙන ඔයාලට හම්බුන්නේ නැද්ද කියලා. අනේ ලස්සනයි ඒ දෙකම. ලස්සන නේද? ලස්සනයි. නිකන් මේ පම් තියෙන්නේ. ආන් ඒ වගේ. මෙහි ඌ
ඇහුවා නෑනේ. මේ ජප්පිය දාන්නේ අපිට සෙට් එක නෑ. ඒ කළුවට පේන්නේ. කළුවට පේනවද බං? මේ බලන්න. ඇවිල්ලා කෑම. එළවලු රොටි ගෙනත් තියෙනවා, කඩල තම්බලා ගෙනත් තියෙනවා. එළවලු රොටි චප් කියනවා නේ. චප් නෑයි මං ඇහුවා MD ගේන්න කිව්වේ මං ගෙනාවනේ අරගෙන. ගලව මං හිතනවා. බොරුවට කියලා. කවුද කිව්වේ? මුල් මාත් කල්වන්න. හොඳට සමන් දාලා. ඕන තියනවා. සමන් නෝන කිව්වේ නේ. ඔව් සාමන් නෝන කිය සමන් දාගෙන. කොහොමද? අරිගාත. ලණු වලයක් කරා. කණ්ඩ මෙපදිච්ච දෙන්නෙක්. කණ්ඩ මෙපදිච්ච දෙන්නෙක්. හරියට දැන්. මෙන්න කඩල. හසිනි අක්කගේ කඩල. අනිත් ඔක්කොම හයිලු. ගන්න දර. කඩ ගන්න දුන්නට හැබැයි මේ කන්න. ඉතින් ඔන්න ඔයාලා දකින්න නැතිනේ පටන් ගත්ත වෙලේ ඉඳන් අපේ කට්ටිය දන්නේ කන්න. ඉතින් හසිනි අක්කා කඩල තම්බලා එළවලු රොටි හදාගෙන ඇවිත් තිබ්බා. ඒවා තමයි අපි කෑවේ මුලින්ම. හරිම රසට තිබුණ ඇත්තමයි. තව තවත් වැඩියෙන් කෑම හදන්න දක්ෂතාවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට මම හදන් ගියේ පරිප්පුවක් හදලා මම හදන් ගියා සම්බෝලයක් හරිම රසට. තව ඉදියාප්ප අරන් ගියා පාන් කන්න. අවන් චූබරේ මන් සිරාවට කමෙන්ට් තුනක් තියෙනවා. ආනේ වෙලට වෙන්න අයියා. මේ යටයි. යට නැත්නම් දාන්න උනා. अच्छा मैं बात है पूछ रहे लोग सर चिवाई थिएटर लोग बॉडी ඇල්ලුවාද? ආන් හිම ගයිස්. හිම වැටලා අර කන්දට. කියලා. බලන්න මම අරගෙන ඉස්සලා ඉරට කරලා ගහලා තිබ්බේ. ඒක මගේ ඉරියට තියෙන්නේ. දැන් බලන්න අරගෙන ඉර කරලා පැතිලා තියෙන්නේ. ඒකෙන් ගාන්න බැලුවේගේ. KDH එකේ මු ඉස්සරහා මු අපි මේ නතර කරපු දෙවෙනි තැන. මේ දැන් නතර කරේ අපි දවල්ට කෑවේ නැහැනේ. අපි දවල්ට කන්න අරන් ආවා. මේ කියන්නේ දවල් කියන්නේ හවස් වෙලා දැන්. හරිම ලස්සන view එකක් මේ ලොකේෂන් එකේ තියෙන්නේ. මම වීඩියෝස් අරන් තියෙනවා. මම ඒවා දාන්නම් බලන්න. අපි මෙතන නතර කරේ පරිප්පුයි සම්බෝලයි එක්ක පාන් කන්න. ඉතින් අපි ඒවා කාලා මෙතන ටිකක් වෙලා ඉඳලා තමයි ආයේ අපේ ගමන පටන් ගන්නේ. මොකද ගොඩාක් දුර යන්න තියෙන නිසා මහන්සි දැනෙනවා. ඩ්‍රයිව් කරද්දී අමාරුයි. ඉතින් ඒ නිසා අපි ටිකක් නතර කරන්න තියෙන තැන්වල නතර කර තමයි අපේ ගමන ගියේ.
මගේ පොල් සම්බෝලේ දාලා ඇවිල්ලා අපි බලන්න ළමයි ඉතින් මෙතන තියෙන ලස්සන මේ view එකේ තියෙන ලස්සන හරිම සීතලයි මාරම සීතලයි තාම ගිහිල්ලවත් නැහැ හරිම සීතලයි හවසකම නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනි වූදා තනි තරුවක් නිවැරදි අපි යන්නේ ලස්සන Continue to follow the motorway. කොයි බලන්න ඒක මාරයි මට ටිකක් තියලා තියන්න. කරන්න අමාරු වැඩ. නිදාගන්න. අපේ වට වඩා නම් ගොඩක් පැණි රසයි මේකනේ. එතකොට මේක තමයි ළඟටම ගියේ. ආවා. මම හන්දත් කලින්ම මේ අපි පොඩි ළමයි තාම කන්නේ දැන් වාහනේ ගන්න මම ඉස්සරහට නගන් කියලා. ආ කාලා කොහොමද? කලන දොල පාරේ නුඹේ හටගොන් කාරදේ අකුණු රසයි පැණි රසයි. ඔව්නේ. කෝපි එකක්වත් බොමුද ගිහිල්ලා අපි අර කියන හොට් කෝපි අරදී. පද පත්මේ අම්මෝ බබෝ සීතල මම ජකට අරන් දෙන්න කරත්තර වහන්න අක්කි වහන්න සීතලයි අක්කි ඉත බලන්න. මම අරගෙන එන්න සීතලයි අපි ආය නතර කරා කෝෆි එකක් බොන්න මොකද හරිම සීතලයි මම කන්න කිව්වේ හරිම සීතලයි අපි දැන් යමකතා වලට ටිකක් ලං කරලා තමයි ඉන්නේ ඉතින් මාරම සීතලක් ඒ නිසා ඉතින් අපි කෝෆි එකක් බොන්න ඊළඟ හයිවේ පාකින් එක නතර කරා ඉතින් අපි දැන් යමු කෝෆි එකක් බීලා බලන්න ටිකක් මම පෙන්නන්නම්කෝ හරිම සීතයි ලබු කියන කිනබේ. අනේ අනේ ලබු කියවන්න තියෙන්නේ. කියවන්න ලියන්න මම සිංහ අයි බිත්තර කණ්ඩුව අබෝ දන්නේ නේ දොඩම් එක කරකට මොනවද? අර මොනවද දන්නේ තියෙන්නේ මේ මොනවද තියෙන්නේ නිකන් දිස්තානේ. පොත් පිටින්ද කන්නේ කිංකං. කොඩම තබිමස්කා? සුනමම තබෙර. සුනමම තබෙර. සොර නිකන්. ඔය කිංකං. කිංකං කියලා ගහලා තියෙනවා කොහොමද කියවන්නේ? මේවා මොනවාද අපි දැන් කොහෙද ඉන්නේ වීඩියෝ දාලා තියෙන තාත්තේ සජිතය නෑ ෆොටෝ එකේ
අපි කෝෆි එකක් බොන්න කියලා ආවට මෙතන බලපු නැති දෙයක් නැහැ. එක එක අයිටම්ස් වර්ග තියෙනවා කෑම ජාති. ඉතින් ඒවත් බලලා අපි අන්තිමට ගත්තා දොඩම් ගත්තා. අයි කෝෆි එකක් ගත්තා. කෝෆි එක බොන්න බෑ තිත්තයි. ඒ නිසා ඒක බිව්වේ නෑ මම විසික් කරා. ඔයා සුදුම සුදුයි බබෝ. සීතලයි. එළියේ ඉන්නේ ජීවිතේ. බබා දිවත් පිච්චුණා. ඔයාලා දකින්න ඇතින මගේ මෝනෙන් කෝෆි එකේ රස කොච්චරද කියලා. ඉතින් ආව ගමන් ඒ තිත්ත නැති වෙන්න මම දොඩම් ගෙඩියක් අරන් කෑවා. එකට ඉන්න කතා කොතලා අනේ ලයිට් දාන්න ගානේ ලස්සනට පේන්න අපිව මේ. අනේ මොකක්ද අනේ මේ? ඔය ලස්සනයි නේ මැද. අනේ වා. නයිස්. අපි ආවා යමගතාවලට. මේ හොටෙල් එක මම බොරුවට කිව්වේ. ජප්ප ගොඩක් වාහන පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒක වැඩක් නැහැ. අපි දැන් හොටෙල් එකට යන්න. අයින මේකට ගහගෙන කියලා. මෙහෙම පනින්නේ. තෝතරෙන්ට කමේ රේතරන් ගඩි ප්‍රේරේ ගතිය සීතලයි. මේක ඉස්සර කාලේ තියෙන්නේ. බයි. මේ ඔයාලා කියන්නකෝ අපිට ඇඳුම් මාරු කරනවද කියලා. ෆයිනලි ඔන්න අපි පැය 7-8කට විතර පස්සේ ලොකේෂන් එකට ආවා. යමගතාවලට ආවා. යමගතා අපි නැවතෙන්න දාලා තිබුණ හොටෙල් එකට ආවා. ඉතින් හොටෙල් එකට ආවට පස්සේ දැන් අපි කරන්න යන්නේ අපි මෙහෙම අපි යනවා චුටක් එළියේ ඇවිදින්න. ඇවිදලා බලන්න යමගතා ටවුන් එක කොහොමද කියලා. අයියෝ සපත් දෙක දාගෙන අපි ලේස් දෙක ලියන්න ඕනේ සපත්තුව දාද්දි නා ඒ උනාට ලේස් එක පිට ගහගන්න ඕනේ. හරි කැට් කෝල් එකක් ගත්තේ නෑ මම කියලාද නේ. ඒ ඉන්නේ වීඩියෝ කෝල් එකක් ගත්තා. කීයක් මේ මම හිතන්නේ මේක ෆ්‍රී මේක එළිනකන් දෙන එක දෙන්නේ මේ වෙනකම් ඕනේ නේද? කොහෙන් පස්සේ මේ දැන් දෙන්න මම හිතන්නේ පැය ඉව වැටෙනවා. Oh my god. හිම මෙට්ටට ඔයාලට පේනවද?
චුට්ට වැටෙනවා. क्यूट है ना जो कलर මේ අපි එළියට බහලා ඉන්න වෙලාවේ පොඩිවට තමයි හිම වැටුනේ. ඔය වගේ පොඩිවට හිම වැටෙන්න පටන් ගත්තා. ඔයාලා බලන්න ඉස්සරහට කොහොමද හිම වැටෙන්නේ කියලා මට හරිම සතුටුයි ඇත්තටම. මට මේක මගේ දෙවෙනි පාර වුණාට මම මෙච්චර හිම වැටෙද්දී මම මේ ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන නැහැ. මම පළවෙනි පාර හිම දැක්කා. මේ අවුරුද්දේ මම ආව මාසෙ නෙමෙයි ඊට පස්සේ මාස මම ආවේ පෙබරවාරි වල මාර්තු වල අපි ගියා නික්කෝ. ඔයාලා කලින් දකින්න ඇති ඒ හිම වැටිලානේ. වැටෙද්දි හිටිය ඒ කියන්නේ ඒ වැටෙද්දි ඒ ගත්ත එක්ස්පීරියන්ස් එක ගත්තේ මෙන්න මේ පාරේ. ඉතින් මට හරිම සතුටුයි. නිකන් පුංචි ළමෙක් වගේ මම දගල හිමේ හිටියේ. හරි ෂෝක් අනේ ඔයාලා බලන්නකෝ. ඔබ ආයේ නොයන බව මේ යමයේ මං සොයනවා නිතු පේන හැමයිනයේ මේ පාදුවේම මම ඉන්නවා මට මේ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ඒ කියන්නේ මට මේ හැඟීම කියන්න තේරෙන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලත් හරි ආසාවෙන් ඉන්නවා නම් හිම බලන්න, හිම වැටෙන රටකට යන්න. ඒ වගේම ලබන අවුරුද්දේ අප්‍රේලියෙන් ටේක් එකට ජපානයට එන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ඉතින් ඔයාලගේ අනාගතේම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලස්සනට ජීවත් වෙන්න හීන දකින්න වගේ හීන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට මේ හැඟීම විස්තර කරන්න බැහැ. මට දැන් දකිද්දිත් හරිම ආසයි. මෙන්න මේ වීඩියෝස් ෆොටෝස් අරන් තියාගන්න මං හරිම ආස දෙයක්. මොකද මම අවුරුදු ගානකට පස්සේ හරි මේ දේවල් දකිද්දි බලද්දි මට ඒ හැඟීම ආයෙත් විඳින්න පුළුවන්. මං ඒ හැඟීමට මාරම ආදරෙයි. හරිම ආසයි. හිරු සඳුත් හමුවෙන් නැති එකම ආසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිදියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් හෙටෝදෙන් පචාන් ගන්න ඉදන්න ගොඩක් කිරේ පොඩිය ගන්න ඒකිට නෑ අපි පලවෙනි දත් දෙවෙනි දත් අපි හිම අල්ලලා මේවා කරලා රූම් එකට ආයෙත් ආවා. අපි දැන් ඉක්මනට ෆස්ට් දාගෙන
උඩ අරලාගේ රූම් එකට යනවා. අපි ඉක්මනට බොස් දාගෙන එන කට්ටිය තමයි රූම් එක විව කරගන්නේ. ඊට පස්සේ අපි යනවා එළියට කෑම ගන්න. ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා. මේක ගත්තා. මේක නම් ගොඩක් කල් මම ගාන එකක්. මේ වෙලාවේ මම වොෂ් දාලා ඔක්කොම කරලා ඇවිල්ලා ඔය ඉඳ ගත්තා. එතකොට මොන්න ආවා අපේ අක්කගෙන් කෝල් එකක්. ඉතින් ඒ කෝල් එක කතා කරද්දී එයා මට කිව්වා අද මම දාගෙන ගිහුව මේකප් එක හරි ලස්සනයි කියලා ෆොටෝස් වලින් දැකලා. ඉතින් මම මේකප් එක දාපු අයිටම්ස් ටික එයාට පෙන්නුවා. ක්‍රීම් ගා ගන්න බෑ මොනාද කොහේ හිටියත් ක්‍රීම් ගන්න ඕනේ. කොහේ ගියත් ඉතින් මට මගේ ක්‍රීම් එක නැතුවනම් බෑ. ඉතින් ගොඩක් අය අහලා තියෙනවා TikTok එකේ අය, Facebook එකේ අය මගේ ක්‍රීම් එක ගැන. ඉතින් ක්‍රීම් එක තියෙනවා ග්ලෝ වෙන්න තියෙන. ඔයාලට ගන්න පුළුවන් ක්‍රීම් එක මගෙන් ලංකාවේ හෝ ජපානයේ සහ වෙනත් ඕනෑම රටක ඉන්න කට්ටියට ක්‍රීම් එක ගන්න පුළුවන්. මම මෙතනින් ෆෝන් නම්බර් එක දාන්නම්. ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් ඕඩර් එකක් දාන්න. නිකන් අර මේ අපි අර පායි එහෙම ගෑනවා. හා. අප්පා. කට්ටියනේ. සුදු වෙලා මට පොදුමයි. හඳුරන්න. මේ අපි යනවා එහෙනම් හලෝ. මං එළියට ගියත් ගන්නන් උඩට යන්නේ අපි. හා බයි. හා බයි මුත්සන්න. හා මුත්සන්න බයි. මේ යාචි අයිස් පෑන් එකක් දාලා. මාර වැඩේ වුණේ ළමයි මන් දොර ලොක් කරද්දී ඇතුලේ අර කාඩ් එක ගහන එක දාලා ඒක එතන තියලා දොර වැහුවා. මුදෙන් දොර අරින්නේ අපි දැන් මේ යන්නේ සජිත් අයියාගේ කේක් එක කපන්න. එයා එහා පැත්තේ රූම් එකේ ඉන්නේ. අපි දැන් මේ කේක් එක අරගෙන යන්නේ. අපි දැන් ෆොටෝ ටිකක් ගහලා දාමු. कोई बस අපි ඔක උදේ ගත්තේ අර අපි දැන් උදේ ගත්තේ ඔක අපි අර චූටි කේක් එකක් ගෙනාවේ කවේ අක්කා ඉන්නවා මං කවියා අක්කට කිව්වා උදේ හැබැයි දැගි නෑ අයියේ Happy birthday. Hi. Hey, hi, Andira. Hi, bang, ek. එන්න ඕනේ මේ අවුරුද්ද මේ නමේ වැරදි තුන එන්න ඕනේ නවේ වැරදි කියන්නේ 29 අයියා මේ කේක් එක කපන්නනේ කමු නේද අපි දැන් ඒක හලෝ හායි කියන්න බෑනික දැන් 29 කොල්ලට හායි මේක දෙවිඩි තට්ටි ඌ බලා හිටිය පද්දේශරි කාම බං කයි කිව්වා අන්න වෙන්න මේ හරි දැන් මම හිතුවේ යතුරු දෙන්න ඇවිල්ලා කියලා අපි බොන්නේ කරන්නේ නෑනේ මම අපිට අර වැඩේ කරගන්න බැරුණානේ ඉතින් මේ හන්දේ මම ඒක කරමු ආපුවා මාර්තෝල මේ පිරිසන් මොකද
ජරා කතා කරනවා බා. හොඳයි අනේ. රයිසින් එක්ක සමහර. ඉති කන්දම කන්න බැයිද දන්නේ නේ. මේක ඔය මල කෑවේ. මම එදා ඉඳන් කිව්වනේ අපි මොනෝමල් ෂොප් තියෙනවා කියලා ඔයාට. මෙයා මට මාස ගාණක් තිස්සේ කතා කරලා කියන්නේ කේක් එකක් හදවන්න ඔයාට නේ. අපි දෙනවා මාසා කරලා. ඒ බැරි වුන් නිසා තමයි හර අපි දෙන කොහම හරි හොයාගෙන අරන් ආවේ. නැත්තම් ටැප් එකෙන් බීලා අයියේ නැත්තම නැතිනවා එහෙම සද්ද හිමින් එන්නේ. ඔව් මාම හිමින් එන්නේ කටයි. මගේ කට සද්දේ. ජරාව නම් කන්න බෑ මිනිස්සුෙකුට. මේ ජරාව නම් කන්න මේ වල බඩගින්නක් දන්නේ. ඒක ඩ්‍රයි. කයිය තතයි ඒක නෙමෙයි කතා නේ. සිතලා යන්නේ ඒක බීලා නෑ. අපි දැන් මෙතන ගොඩාක් වෙලා කයියක් දාගෙන ඉතින් ඉන්නවා කතා කර කර ඉතින් හිටියා. ඊට පස්සේ අපි යනවා කෑම කන්න ආයෙත් එළියට. හරි. හරි. මුකුත් නෑ දැකනේ කෑම එක ගත්තේ නෑ මුකුත් නෑ. මේ මොකද අර නිදි? ඕක මේ ඔබාගෙන අහුම තල්ලු කරපන්. අනේ මගේ මහත්තයාගේ බෙල්ල හිර වෙයි. දෙන්න මොකද පණු ගායද දෙන්නට? මොකද කියන්නේ? තුනක් ගහන්න බීමට. අයියෝ. සීන් එකේ ඉන්නේ. වීඩියෝ කරනවා හොඳයි. මොනවාද? වාහනයයි. මේ කෝරු ගෑන කොහොමද නැති කරන්නේ? මම වැටෙනවා. යන්න එන්නේ කියන්නේ. අපි ආවා කණ්ඩ මේ කුඩේ ලස්සන. දැන් කණ්ඩ ඇවිල්ලා ඉන්නේ. මෙතන හෙන යුද්ධයක්. වෙජිටේරියන් එක්කෙනෙක් ඉන්නවා රක්කා. එයා කන්නේ නෑ. එයා මස් මාළු මොනක් කන්නේ නෑ. ඒ නිසා දැන් එයා යුද්ධයක් විතර. Thank you. හරිද?
ඊට පස්සේ අපි ඉක්මනටම කාලා ආවා ළමයි. මට ටිකක් සීතල දරා ගන්න බැරි වෙද මන් දන්නේ නැහැ. කොන්දේ කැක්කමක් ආවා. ඊට පස්සේ මම රාමෙන් එක්කත් අරන් ආවේ. ඒක දැන් මේ අපේ අයියා හදනවා. හදලා ඉවර වෙලා ඒක කාලා අපි දෙන්න නිදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස ගෙවිලා ඉවරුනේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ vlog එක ගැන? කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. අපි එහෙනම් අපේ දෙවෙනි දවසේ vlog එකෙන් හම්බෙමු. ඉතින් ඒ vlog එකත් බලන්න ඕන කට්ටිය මාව subscribe කරලා නැත්නම් තාම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් bye guys. Good night.